හෙලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට ඉතින් අනුරාධපුරේ ගිය වෙලාවේ මට හිතුණා මේ ආරච්චි කියන රෙස්ටොරන්ට් එකට යන්න ඕනි කියලා මීට කලිනුත් මං ගිහිල්ලා මේගොල්ලන්ගේ කෑම try කරලා තියෙනවා හැබැයි ඒගොල්ලන්ගේ ලන්ච් එකක් මම try කරලා තිබුණ නැහැ මම වීඩියෝ කීපයක්ම දැක්කා මේගොල්ලන්ගේ හොඳ මෙනු එකක් මේගොල්ලන්ගේ රෙස්ටොරන්ට් එකේ තියෙනවා කියලා ඉතින් ඒක හින්දා මට හිතුණා පොඩක් ඒක try කරලා බලන්න ඕනි කියලා ඉතින් ළමයි කොහොම හරි අපි යනකොට ටයිම් එක මට මතක විදිහට 11ට විතර වගේ ඇති ඒත් මට හිතුණා මේ ටයිම් එකට මේකේ නැද්ද දන්නෙත් නෑ කෑම කෝකටත් ගිහින් බලමු කියලා තමයි අපි ගියේ ගියපු ගාම කරේ මොනවාද මේගොල්ලන්ගේ තියෙන්නේ කියලා බලපු එක මොකද මේ අපේ මේ සුදුට චුට්ටක් කෑම හොයන්න හරිම අමාරුයි යා ගොඩක් දේවල් කන්නේ නැති නිසා මම ඔයාලට එකින් එක පෙන්නන්නම් මේකේ තියෙන දේවල් ළමයි මේගොල්ලන්ගේ තිබුණා මිරිස් බැදලා තිබුණා කරවල ජාතිය මොන හරි බැදලා තිබුණා සලාඩ් එකක් එතකොට පපඩම් බැදලා තිබුණා කැරට් කරි එකක් මෑකරල් බෝංචි අල පරිප්පු එතකොට මොනවාද ගොඩකොළ සම්බල් තිබුණා චිකන් ෆිෂ් කටල් ෆිෂ් ප්‍රොන්ස් තිබුණා ක්‍රැබ් දැල්ලෝ තිබුණා සොසේජ් තිබුණා මාළු බැදලා තිබුණා ඔය වගේ ගොඩක් දේවල් තිබුණා ඊට අමතරව ළමයි මේගොල්ලන්ගේ මේ බන් කෝන් එකකුත් තිබුණා ඒකට තිබුණා ජෑම් බටර් තිබුණා ඔය ටික තමයි ඒගොල්ලන්ගේ මේ ලන්ච් එකට තිබුණ දේවල් ටික ඉතින් ඒ තිබුණ දේවල් වලින් මම ගොඩක් දේවල් ඉතින් මම බෙදාගත්තා ඇත්තටම ළමයි හුඟ දවසකින් මේ තරම් ලොකු බත් එකක් මම කෑවේ. මොකද කෑම කන එක චුට්ටක් මම අඩු කරලා තියෙන්නේ. මේක කෑවයින් පස්සේ ඇත්තටම මට මේ හුස්ම ගන්නත් මේ කියන්නේ හුස්ම ගන්න මට ඇත්තටම අමාරුණා. ඒ තරමටම කෑවා. පෙරේතකමටත් එක්ක ඉතින් කෑවා ළමයි. ඉතින් හැමදාම කන්නේ නැහැ නේ මේ වගේ බත් එකක් ඉතින්. ඉතින් ඒත් එක්කම අපි ගත්ත ළමයි මේ වගේ බන්ස් දෙකකුත් ගත්තා මටයි සුදුටයි. බන් එක ගැන කියනවා නම් ළමයි ඇත්තටම බන් එක නම් කිසිම සොෆ්ට් ගතියක් තිබුණ නැහැ ඒ බන් එක. ඇතුලේ ෆිලිං එකත් එහෙම ගොඩක් තිබුණ නැහැ මේ අපි ඉතින් බටර් ටිකකුත් දාගෙන දැන් මේ බන් එක කන ගමන් තමයි ඉන්නේ මායි සුදුයි. අම්ම නම් ගත්තේ නැහැ. අපි දෙන්න විතරයි කොහොම හරි මේ මේක මේ ඇතුලේ මුකුත් නැහැ කියන එක තමයි මම මේ වලට පෙන්නන්නේ. ඇතුලේ මුකුත් නැහැ කියන්නේ ෆිලින් එක ළමයි ගොඩක් තිබුණ නැහැ. පොඩි ෆිලින් එකක් තිබුණ අර බන් එක තමයි ගොඩක් තිබුණේ. ඒක තමයි මම ඔයාලට පෙන්නුවේ. ඉතින් ඔය විදිහට ඉතින් බන් එක කන ගමන් තමයි දැන් අපි ඉන්නේ අපේ සුදුට කියනවා ඔය මේ බනිස් කන්න එපා ළමයෝ බත් කන්න නැත්තම් අපරාධය බත් ගත්ත බත් ටික විසිකන්න එපා බුෆේ එකක් උනත් කමන්නේ කෑම අහක දාන්න එපා. ඉතින් යාගේ හැටි එහෙම තමයි ගෙදර හිටියත් එහෙමයි කොහාට ගියත් එහෙමයි. එයා ඇත්තටම කෑම මෙහෙම විසිකනවට බෙදාගෙන කැමති කෙනෙක් නෙමෙයි. ඉතින් ඔයාලගේ අම්මලත් ඒ වගේද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න අපේ අම්මා නම් එහෙම තමයි කොහෙ ගියත් කියන්නේ Tamanට කන්න පුළුවන් ප්‍රමාණයට බෙදාගන්න කෑම නම් විසිකන්න එපා කියලා. ඔයාලට දැන් මේ ඇහෙනවා ඇති මේ අපේ අම්මා ඉතින් කකා කියනවා මේ ඒකේ තිබිච්ච අඹ එක ගැන මම නම් අඹ කන්න ගත්තේ නෑ ළමයි හැබැයි අපේ අම්මා අඹ කන්න හරි මාසයි ඉතින් එයා කියනවා ඒක හරිම ඇඹුල් මේ ඒ වුණාට අර අනිත් දේවලුත් එක්ක එකට එකතු වෙලා එනකොට ඒක හෙන රසයි කියලා කියනවා අපේ සුදුත් කොහමරි බෙදාගෙන තිබුණා මම නම් ගත්තේ නැහැ ඉතින් දැන් මම මේ කෑම එක කන්න පටන් ගන්න තමයි හදන්නේ හුඟ දවසකින් ළමයි මේ වගේ ලොකු බත් එකක් කන්නේ ඇත්තටම මේක මාරම විදිහට බඩට වැඩි වුණා කෑවයන් පස්සේ ඉතින් ඔයාලා බලන්නකෝ මේ මම මොනවාද බෙදාගෙන තියෙන්නේ කියලා ඉවරලා මේ ප්ලේට් එකේ මම දැන් මේ මූණ නිකන් ඇඹුල් කරන්නේ මම අර කරවල වගේක් එකේ බැදලා තිබුණා ඒකේ පොඩි ලුණු රසක් තිබුණා ඒ වුණාට ඒ කරවල එකට මට මේ හෙන ආසයි ළමයි ඉතින් මේ තියෙන මම බෙදාගත්ත දේවල් මට මතක විදිහට මම අරගෙන තිබුණේ එතන චිකන් තිබුණා ෆිෂ් එතකොට ගොටකොළ සම්බෝලයක් තිබුණා ගොටකොළ සම්බල් එකයි මම ගත්තේ මෑකරල් ළමයි මම බෝංචි ගත්තේ නැහැ මම බෝංචි කන්න එච්චර ආස නැහැ ලොකුවට ඊට අමතරව මිරිස් බෙදලා තිබුණා ආයේ තිබුණා ළමයි මඤ්ඤොක්ක වගේත් තම්බලා නිකන් ඒක තෙල් දාලා වගේ අල හදන්නේ අපි අන්න ඒ වගේ හදපු එකක් තිබුණා ඔය දේවල් ටික තමයි ඉතින් මම බෙදාගෙන තිබුණේ මට මතක විදිහට පරිප්පුත් බෙදාගත්ත වෙන්නේ නැති. කොහෙ ගියත් ඉතින් පරිප්පු අනිවාර්යෙන් කනවනේ ළමයි. ඉතින් ඇත්තටම මේ කෑම එක ගැන කතා කරනවා නම්
කෑම එකට ඇත්තටම අපිට 10න් 8ක් විතර වගේ දෙන්න පුළුවන් කෑම එකට. හොඳයි රසට තිබුණ ඇත්තටම මේ මම මේ සුදු බෙදාගත් එකෙන් එයාගෙන් මම මේ එක ඉස්සෙක් ඉල්ල ගන්නවා රහ කොහොමද කියලා බලන්න. මම ඇත්තට මිස්සු කෑවේ නෑ ඒ වෙලාවේ. මම චිකන් ෆිෂ් දෙකම ගත්ත නිසා මම මිස්සු කෑවේ නැහැ. මේ අපේ සුදුගේ ආසම කෑමක්නේ මේ ඉස්සෝ කියන්නේ. ඉතින් එයාගෙන් මම ඉල්ලගත්තා මේ එක ඉස්සෙක්ව රහ බලන්න ඕනි කියලා. එක කිරි දාල් හදලා තිබුණේ ළමයි. ඒක රසට තිබුණා. ඒ කරි එක මේ ඉස්සෝ කරි එක හොඳට හදලා තිබුණා. ඉතින් ටෝටලි ගත්තාම ඇත්තටම කෑම ටික හොඳයි. රසට තිබුණා. කෑම කාලා ඉවර වෙලා ළමයි මේගොල්ලන්ගේ මේකට ඉන්ක්ලූඩ් වෙනවා වටලප්පන් එකයි වෝටර් බෝටල් එකකුයි ඉන්ක්ලූඩ් වෙනවා. ඉතින් වටලප්පන් එකකුත් අපි අරගෙන කෑවා. ඇත්තට මේක ගොඩාක් පැණි රස තිබුණෙත් නැහැ. හොඳට රසට තිබුණා ඉතින් ඒ වටලප්පන් එක. හැබැයි අපේ සුදුට ඒ වෙලාවේ වටලප්පන් කෑවට යාට කන්න ඕන වෙලා තිබුණේ අයිස්. ඉතින් මූණ පොඩක් අවුල් කරගෙන හිටියා මේ මට අයිස්ක්‍රීම් කන්න ඕනි කියලා. ඊට පස්සේ කොහොම හරි ඒගොල්ලන්ගේ එතන තිබුණා අයිස්ක්‍රීම් වගේකුත්. ඉතින් අපි ඒකෙන් අයිස්ක්‍රීමුත් ගත්තා. ඉතින් මේ විදිහට තමයි ළමයි ඉතින් අපි මේ ලන්ච් එක ගත්තේ. ඉතින් ඔයාලත් අනුරාධපුරේ යන කෙනෙක් නම් ඇත්තට මේ ප්ලේස් එකට ගිහින් බලන්න. කෑම හොඳයි ෂේප්. ඉතින් අපිට ඇති ප්‍රමාණවල වලට බෙදාගෙන කන්න පුළුවන්. ඉතින් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. normally ඒගොල්ලන්ගේ chicken fish ඒ දෙක අපිට normally ගන්න පුළුවන්. අපි මොනවා හරි ඊට අමතරව ගන්න meat item වලට අපි pay කරන්න ඕනේ. pay කරලා ගන්න ඕනේ. මට ගණන් නම් හරියට මෙහෙම මතකයක් තිබුණ නැහැ ළමයි. ඉතින් කොහොම හරි අපිට මට මතක විදිහට අපේ බිල් එක තිබුණා 6000 ගාණක් තිබුණා. ඒ 6000 ගාණ තිබුණේ ළමයි අපි මේ අමතරව ගත්තනේ මේගොල්ලන්ගෙන් මම ගත්ත කොහොම හරි රාස්බෙරි අයිස්ක්‍රීම් එකක් මේ තියෙන්නේ බ්ලූබෙරි අයිස්ක්‍රීම් එක. ඉතින් අපි මේ අයිස්ක්‍රීම් දෙකත් අරගත්තා ඊට අමතරව. මොකද මේ අපේ සුදු පොඩක් අවුලෙන් හිටියට අයිස්ක්‍රීම් නැහැ කියලා. අයිස්ක්‍රීම් ගත්තන් පස්සේ තමයි පොඩි හිනාවක් ආයි මූණේ. ඉතින් එයා ඒ දෙකෙන් කැමති උනේ බ්ලූබෙරි එකට. මම ගත්තේ රාස්බෙරි එක. ඒ දෙකට කොහොම හරි අපි පේ කරලා ගත්තේ. ඒ දෙකටත් එක කොහොම හරි අපිට බිල් එක උනේ 6000 ගාණක් මට මතක විදිහට. ඉතින් ඔයාලත් අනුරාධපුරේ යන කෙනෙක් නම් මේක කැම try කරලා බලන්න. ඔකෙන් චුට්ටක් දෙන්න බෑ. මේක රහයි වගේ. Wow.